දැන් මෙහෙමයි ලංකාවට වර්ෂාපතනය ලැබෙන ප්‍රධාන ඍතු හතරක් තියෙනවනේ. එකක් තමයි මාර්තු අප්‍රේල් පළවෙනි අන්තර් මෝසම් කාල සීමාව. දෙවෙනි එක මැයි ඉඳලා සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වෙනවා නිර්තදිග මෝසම් කාල සීමාව. තුන්වෙනි එක තමයි ඔක්තෝබර් නොවැම්බර් දක්වා ක්‍රියාත්මක වෙනවා දෙවෙනි අන්තර් මෝසම් කාල සීමාව. හතරවෙනි එක නොවැම්බර් ඉඳලා දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වෙනවා ඊසාන දිග මෝසම් කාල සීමාව. මෙන්න මේ කියන කාලවකවානු හතර තුල, ඒ කියන්නේ මේ ඍතු හතර තුල තමයි අපිට වැස්ස ලැබෙන්නේ. දැන් මේකෙන් මාර්තු අප්‍රේල් ක්‍රියාත්මක වන පළවෙනි අන්තර් මෝසම් කාල සීමාව ඊළඟට ඔක්තෝබර් නොවැම්බර් ක්‍රියාත්මක වෙන දෙවන අන්තර් මෝසම් කාල සීමාව තුල අපිට ලැබෙන වැස්සට අපි කියනවා සංවහන වැස්ස කියලා. සංවහන වැස්ස. අපි නැත්නම් මේකට තමයි කියන්නේ අසනි වැසි. අසනි වැසි කියලා අපි කියන්නේ ඕක තමයි. එහෙම නැත්නම් දවල්ට ගොඩක් රස්නෙට පායනවා, හවසට වහිනවා. ඕක තමයි සංවහනය කියලා කියන්නේ. සංවහන වැස්ස කියලා කියන්නේ. මොකද්ද මේ සංවහන ක්‍රියාවලිය කියන්නේ? අපි සරලවම ගමු, මහ ලොකුට ඕනේ. දැන් සාමාන්‍යයෙන් මේ වාතය උණුසුම් වෙනකොට ඒවැ බර අඩු වෙනවා. වාතය උණුසුම් වෙලා බර අඩු වෙනකොට ඒවා වායුගෝලයේ ඉහළට සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ උණුසුම් වායු දහරා සිරස් අතට වායුගෝලයේ ඉහළට සංක්‍රමණය වෙනවට අපි කියනවා සංවහනය. නැත්නම් සංවහන ක්‍රියාවලිය. මේ සංවහන ක්‍රියාවලියේදී මේ උණුසුම් වායු දහරා එක්ක ඒ වායු දහරාවේ තියෙන ජල වාෂ්පත් වායුගෝලයේ ඉහළට ගමන් කරනවා. දැන් මේ වායුගෝලයේ ඉහළට සංවහන ක්‍රියාවලියත් එක්ක සංක්‍රමණය වන ජල වාෂ්ප ඉහළ වායුගෝලයේදී සිසිල් වෙලා ඝනීකරණය වෙන්න පටන් ගන්නවා. අපි දන්නවා පරිවර්තී ගෝලයේ ඉහළට යනකොට පතන ශීඝ්‍රතා ක්‍රියාවලිය නිසා උෂ්ණත්වය අඩු වෙනවා. අපි ඒකට කියන්නේ උච්චත්වයන් උෂ්ණත්වය අඩුවීම කියලානේ. මේ පතන ශීඝ්‍රතා ක්‍රියාවලිය නිසා පරිවර්තී ගෝලයේ ඉහළට යනකොට උෂ්ණත්වය අඩු වෙනවා. අඩු වෙනකොට අර සංවහන ධාරාවකින් අරගෙන ආව ජල වාෂ්ප සිසිල් වෙනවා. සිසිල් වෙලා ඝනීකරණය වෙලා අහසේ තනින් තන කැටි වැහි වලාකුළු හැදෙන්න පටන් ගන්නවා. ඉන් පස්සේ දවල් 2-3 විතර වෙනකොට ධාරානිපාත වැස්සක් ඇදහැලෙනවා. අන්න ඕකට අපි කියනවා මොකක් කියලාද? සංවහන වැස්ස. පෙරවරු කාලේ, දවල් කාලේ සංවහන ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණා. ඒක ප්‍රතිඵලයක් හැටියට හවස් කාලෙදී වැසි ලැබෙන්න පටන් ගන්නවා. දැන් මේ සංවහනය වැස්ස කියලා කියන්නේ පැය කීපයක් එක දිගට ඇදහැලෙන ධාරානිපාත වැස්සක්. හැබැයි පස්සරු ඔය 6-7 වෙනකොට මේ වැස්ස ටිකෙන් ටික අඩු වෙනවා. දැන් සංවහනයේ තියෙන විශේෂත්වය තමයි මේ සංවහන වැසි ඇති වෙන්න පෙර, ඒ කියන්නේ පෙරවරුවේ අර සංවහනයේ ක්‍රියාත්මක වන අවස්ථාවේදී තාපවත් වූ වාතයේ වායුගෝලයේ ඉහළට සංක්‍රමණය වෙමින් පවත්න අවස්ථාවේ තමයි අපිට අර දැඩි තාපයක් දැනෙන්න පටන් ගන්න. හරි, තරන්න බැරි රසයක් හම් තියෙනවා දවල්ට. එම රත් වෙලා එතකොට ඕගොල්ලෝ කියනවා, අපි කියනවා මොකද්ද? හවසට වහිනවා කියලා. හරි. දැන් වැස්ස අවසන් වුණාට පස්සේ අර දවල් තිබිච්ච රස්නේ ටිකක් අඩු වෙනවා. සාමාන්‍යයෙන් හවස රාත්‍රී 7-8 වෙනකොට වැස්ස අවසන් වෙලා වලාකුළු රහිත පැහැදිලි අහසක් නිර්මාණය වෙනවා. දවල් තිබිච්ච අර දැඩි තාපවත් රස්නේ අඩු වෙලා යනවා. හැබැයි නැවතත් අයි පහුදාට මේ චක්‍රය අකණ්ඩව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අයි නැවත පහුදා පෙරවරු ඉඳලා ටිකෙන් ටික රත් වෙනවා. සංවහනයේ ක්‍රියාත්මක වෙනවා. අයි හවසට වහිනවා. එතකොට මේ අන්තර් මෝසම් කාල වකවානු වල මේ වැස්ස දෛනිකව චක්‍රයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ අවුරුද්ද වෙලා තියෙන මේ මාර්තු අප්‍රේල් මේ පළවෙනි අන්තර් මෝසම් කාල සීමාව තුළ වෙලා තියෙන්නේ අපිට මේ ප්‍රමාණවත් විදියට මේ සංවහනයේ සක්‍රිය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර මම කලින් වීඩියෝ එකේ කිව්වා, ඊට කලින් කරපු වීඩියෝ එකේදී කිව්වා
මේ දිනවල නැගෙනහිර පැසිෆික් සාගරයේ ක්‍රියාත්මක වෙනවා කියලා එල්නිනෝ සංසිද්ධියක්. අන්න ඒ එල්නිනෝ සංසිද්ධියේ බලපෑම මත අර වෙනද වගේ මේ මාර්තු අප්‍රේල් පළවෙනි අන්තර් මෝසම තුල සංවහනය වඩාත් සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ දවස්වල මේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙන්නේ.